ඔයා දන්නවද අපි හැමදාම වගේ හරිය ආසාවෙන් කන බොන කෑම ජාති පිටිපස්සේ තියෙන කිසිම වෙලාවක හිතපු නැති පුදුම හිතෙන ඉතිහාසයක් සහ කතාවක් තියෙනවා කියලා. සමහර කෑම වර්ග හැදුනේ වැරදීමකින්. තවත් සමහර ඒවා අතීතයේදී පාවිච්චි කළේ බෙහෙත් විදිහට. අද වීඩියෝ එකෙන් අපි බලමු දිනපතා කන කෑම වර්ග පිටුපස තියෙන ඒ වගේ පුදුම හිතෙන කතා පහක් ගැන. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. පළවෙනියට අපි බලමු අපි කවුරුත් හරි ආසාවෙන් කන potato chips ගැන. අපි කවුරුත් ආසාවෙන් කන potato chips හොයාගත්තේ කවුද? ප්‍රශ්නයක් නේද? ඒක ඔබ දන්නවද? 1853 අවුරුද්දේ ජෝර්ජ් ක්‍රීම් කියන ඇමරිකානු ජාතික කෝකියා. හැබැයි මෙයා මේක හොයාගත්තේ ආසාවෙන් එහෙමනම් නෙවෙයි. හරිම තරහින්. දවසක් එයාගේ ආපනශාලාවට ආපු පාරිභෝගිකයෙක් කෝකියා හදපු අර්තාපල් පෙති මහත වැඩි කියලා දිගින් දිගටම බැනලා ආපහු යවුවා. මේකට තරහ ගිය ජෝර්ජ් ක්‍රීම් මොකද්ද දන්නවද කළේ? අර්තාපල් ගෙඩියක් කොළයක් තරම් හීනියට පෙති කපලා තෙලේ බැදලා ලුණු ගොඩක් දාලා අර පාරිභෝගිකයට දුන්නා. ඒ පාරිභෝගිකයා රිද්දන්න හිතාගෙන. හැබැයි එයාවත් හිතපු නැති දෙයක් තමයි අන්තිමට සිද්ධ වුනේ. අර පාරිභෝගිකයා මේකට කොච්චර ආස වුණාද කියලා කිව්වොත් එදායින් පස්සේ ලෝකය පුරාම potato chips කියන කෑම ජාතිය අතිශය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. දැන් අපි බලමු කෝපි ගැන. කෝපි හොයාගත්තේ ඇත්තටම එළුවන්ද? උදේ පාන්දරට ප්‍රබෝධමත් වෙන්න අපි බොන කෝපි ලෝකෙට හඳුන්වලා දුන්නේ එළු රංචුවක් කිව්වොත් ඔයා පිළිගන්නවද? 9 වන සියවසේ ඉතියෝපියාවේ කල්ඩි කියන එළු එඬේරියා දැක්කා. එයාගේ එළුවෝ ගසක රතු පාට ගෙඩි ජාතියක් කෑවට පස්සේ හරිම ක්‍රියාශීලීව නටනටා ඉන්නවා. එයාට කුතුහලයක් ආවා. එයා මේ ගෙඩි ටිකක් අරගෙන ගිහිල්ලා අසල තිබුණු ආගමික ස්ථානයක පූජකතුමෙක්ට දුන්නා. එතනදී මේ ගෙඩි ටික ගින්නට වැටිලා ආපු රසවත් සුවඳින් තමයි පළවෙනි කෝපි පානය ලෝකයේ නිර්මාණය වුණේ. අද වෙනකොට ලෝකයේ දෙවැනියට වැඩිම පිරිසක් පානය කරන පානයක් වී තිබෙනවා මේ කෝපි පානය. ලංකාවේ අපිට නැතුවම බැරි පානය අතීතයේ චීනයෙන් හොයාගත්තේ අහම්බෙන් කියන එක ඔයා දැනගෙන හිටියද? ක්‍රිස්තු පූර්ව 2737 දී චීනයේ ෂොන්මොන් කියන අධිරාජ්‍යයා එලිමහන ඉඳගෙන වතුර එකක් රත් කර කර ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ ආපු හුළඟකට ගහගෙන ආපු තේකොළ කිහිපයක් අර රත් වුණු වතුර භාජනයට වැටිලා. වතුර එක එකපාරට පාට වෙනස් වෙලා ආපු සුවඳට කැමති වුණු අධිරාජයා ඒක පානය කරලා බලද්දි හරිම ප්‍රබෝධමත් ගතියක් එයාට දැනෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලෝකයේ පුරා අද අපි බොන තේ පානයේ ආරම්භය සටහන් වෙලා තියෙන්නේ. අද අපි බර්ගර්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක කන ටොමැටෝ කෙචප් 1830 ගණන් වලදී විකුණුවේ බෙහෙතක් විදිහට කිව්වත් ඔයා පුදුම වෙයි. 1834 ජෝන් කුක් බෙනට් කියන දොස්තරවරයා ප්‍රකාශ කළා තක්කාලි වලින් බඩේ අමාරුව, අජීර්ණය සහ සන්ධි රෝග සුව කරන්න පුළුවන් කියලා. එයා තක්කාලි වලින් ප්‍රතිවර්ගයක් හදලා ඖෂධයක් විදිහට විකුණුවා. පස්සේ කාලෙක තමයි මේක ඖෂධයක් නෙමෙයි රසවත් සෝස් වර්ගයක් විදිහට ආහාර සඳහා පාවිච්චියට ගත්තේ. අපි ෆිල්ම් එකක් බලන ගමන් කන පොප්කෝන් කියන්නේ නවීන කෑමක් නෙමෙයි. අවුරුදු 5000කට වඩා පරණ කෑම ජාතියක්. අතීතයේ ඇස්ටෙක් සහ මෙක්සිකානු ජාතිකයින් පොප්කෝන් කෑමට ගන්ත විතරක් නෙවෙයි. දෙවිවරුන්ට පූජා පවත්වන්න, ආභරණ විදිහට ඇඟ පළඳින්න පාවිච්චි කරලා තියෙනවා. අදටත් කැඩෙන්නේ නැති අවුරුදු දහස් ගණන් පරණ පොප්කෝන් නට පුරාවිද්‍යාඥයින්ට හමු වෙලා තියෙනවා. ඉතින් අද අපි මේ කතා කරපු කෑම වර්ග පහෙන් ඔයා වැඩියෙන්ම පුදුම කරපු කතාව මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් පුදුම හිතෙන තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්න.
ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු මගේ රත්තරන් යාළුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි.